මොසට මම කියන සිංහල තේරෙන්නෙම නෑනේ. අබා 5 minute hair color liquid. දැකුම් කළු වර්ලසකට. අයඩෙක්ස් කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුක්කුවීම් වලටද සහනය දෙනවා. හිතවත්කම් ගොඩනැගෙන්නෙම රසවත්කම් පිරුණ පියෝඩේල් නිවසින් එන කිරීම කිරිතේවලින් විතරමයි. මිස් අද මම කියපු දේවල් වලට වැඩිය තරහ ගන්න එපා. කවුද තරහ ගන්නවා කිව්වේ? නෑ ඉතින් තරහ ගත්තොත් එහෙම අය හයර යනවනේ. මේ මිස්ව ෆොන්සේකා වෙහිකල් පැරඩයිස් ඉතින් බස්සන්න ඕනේ. හරිස්සමෙන් හා මිස් හරිස්සමෙන් ගිහින් එන්න. යා මොසට මම කියන සිංහල තේරෙන්නෙම නෑනේ. අනේ නැහැ සර්. මොනවද අනේ නෑ සර්? මම දැක්ක සේරම. මං එයා එනවත් දැක්ක එයා යනවත් දැක්ක. නෑ මේ මිස් මේ අම්ස උන්ටම දන්නවා මට බොරු කියලා වැඩක් නෑ කියලා. ඒ නිසා බොරු කියන්න ලෑස්ති වෙන්න එපා. හරි සර් හරි. අනේ හරි සර් මම පිළිගන්නම්. ඇත්ත සර් ඇත්ත. ඇයි තමුසේ මම එපා කියන දේම කරන්නේ? කතා කරනවා. හරි. යම්මාත් එක්ක ගමන. කොහොමද සර්? තමුසේලාගේ ලොක්කව හම්බෙන්න. අද කෙනෙක් මම අර ප්‍රසාද් මහත්තයා කතා කරනවා. අනේ සර් අනේ බොස් සර් අපේ ජයමන් මාව මරයි සර්. තමුසේගේ රස්සාවයි ඔය එන අනිත් ඔක්කොම ප්‍රශ්න ගැන හිතලම තමයි මම මෙච්චර කාලයක් ඉවසුවේ. දන්නවද? ඔව් සර් මම පිළිගන්නවා. ඔව් තමුසේක පිළිගත්තේ මම මහ නෝන්ජලෙක් කියලානේ. ඌවන නිකම්ම ෂේප් කරගන්න පුළුවන්. ප්‍රින්සිපල් උනාට මූ මා මෝඩයා අන්න ඒ විදිහට. අනේ එහෙම නැහැ සර්. මං එහෙම නෙමෙයි නම් තමුසේ ওই විදිහට හැසිරෙන්නේ නැහැ. හරි යන්කෝ මාත් එක්ක. අනේ සර් පොඩ්ඩක් මං කියන දේ අහන්නකෝ සර්. සර් ප්ලීස් සර් මේ චෙයාමන් ඔන්න හම්බෙන්න යන්න බෑ සර්. මේ කට වහගෙන ඉන්නවා. සර් අනේ සර් ෆෝන් එක තියන්නකෝ සර්. අනේ ඔයස් මාත් කතා කරන්න එපා සර්. සර්ට චෙයාමන්ව හම්බ වෙන්න යන්න ඕන නම් සර් යන්න සර්. ගිහිල්ලා මගේ රස්සාව නැති කරලම දාන්න සර්. මං කියන්නේ කාටවත් කතා කරන්න එපා සර්. මාත් එක්කම යමු සර්. මේ වාහනේ තියෙනවනේ ඔෆිස් එකේ. එතකොට මට වාහනේත් එහෙම ඔෆිස් එකට බාර දීලා රස්සාවක් නැති කරගෙන ඉතින් ගෙදර යන්න පුළුවන්. මේ මට ඒ කිසිම දෙයක් අදාළ නැහැ. දැන් මං තමුසෙට දෙතුන් වතාවක් හොඳින් අවවාද කරානේ. තමුසේ මාත් එක්ක ආවත් නාවත් මම මේ ගමන ගිහිල්ලා කම්ප්ලේන් කරනවාමයි. ඒ නිසා තමුසේ එනවා යන්න. කමන්නේ නැහැ සර්. මගේ අහිංසක රස්සාව නැති වෙනවා. මගේ අහිංසක රස්සාව නැති වුණාම සර් මගේ අහිංසක අම්මා තාත්තට කන්න බොන්නත් නැතුව යන. පව්. මොනවා කරන්නද ඉතින් කමන්නේ නැහැ සර්ට යන්න ඕන නම් ඉතින් යන්න සර්. මොකද ඉතින් අපේ අම්මලා ඉතින් බඩගින්නට තේ කාට ටිකක් හරි බොයිනේ. තේ කාට බීලා ඉතින් බඩ පිරෙන්නෙත් නැහැ. පව්. මං වාහනේ ගන්නම් සර් අපි යමු කමන්නේ නැහැ සර්ට යන්න ඕනේ. රස්සාව නැති වුණාම සර් ඉතින් අපේ අම්මලා එහෙම ඉතින් තේ දලු කඩන්න යයි. පව්. මොකද කරන්නද ඉතින්? මේ යමුනේ සර්. නෑ හරි මම වාහනේ ගන්නවා.